පසුගිය 3 වෙනිදා පෙරේදා දිනේ හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේදී අජලෙන් රඳවා තබාගත්තු රැඳවුම් මධ්‍යස්ථානයක හදිසි ගින්නක් ඇති වෙලා අනතුරුදායක තත්ත්වයක් මතුවලා තිබුණා. මේ මධ්‍යස්ථානය වැඩිහිටියන් රැකබලා ගන්නා රැකවරණ මධ්‍යස්ථානයක් විදිහට තමයි මාධ්‍ය මගින් බොහෝ දුරට වාර්තා වෙලා තිබුණේ. මේ සිද්ධිය ඇතිවෙච්ච මොහොතේම අපි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමාත් ඒ වගේම මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාත් සම්බන්ධ කරගෙන මේ ස්ථානයට පිටත් කර හැරියා. ඒ අනුව අපිට දැනගන්නට ලැබුණු කරුණ තමයි මේ ස්ථානය වැඩිහිටියන් පමණක් රඳවා තබා ගන්න ස්ථානයක් නෙමෙයි. මේ ස්ථානයේ වැඩිහිටි පුජ්‍යලයන්ුත් රඳවාගෙන තබා තිබෙනවා. ඊට අමතරව වෙනත් විවිධ පුජ්‍යලයන්ුත් රඳවා තබාගත්තු පෞද්ගලික ස්ථානයක් බව තමයි අපිට මේ වෙනකොට ලැබිලා තියෙන තොරතුරු අනුව තහවුරු වෙන්නේ. ඒතර මේ සාමාන්‍යයෙන් අපේ රටේ බලපැවැත්වන නීතිය අනුව යම්කිසි පුජ්‍යලයක් හෝ ආයතනයක් වැඩිහිටි පුජ්‍යලයන් 5 දෙනෙකුට වඩා රඳවා තබාගෙන රැකවරණය සලසනවා නම් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතුයි. දැනට වැඩිහිටි තනත්තන්ගේ හිමිකම් ආරක්ෂා කිරීමේ පනත 2000 අංක 9 දනන පනත තමයි බලාත්මක වෙන්නේ. මේ පනත අනුව කිසිම පුජ්‍යලයකට හෝ ආයතනයකට වැඩිහිටි තනත්තන් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන්න බෑ ලියාපදිංචියකින් තොරව. නමුත් මේ සිදුවීමට අදාළ ස්ථානය පිළිබඳව පරීක්ෂා කිරීමේදී අපිට දැනගන්න ලැබුණේ කිසිම ආකාරයකින් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය හෝ වෙනත් ස්ථානයක මෙම ආයතනය ලියාපදිංචි කරලා නොමැති බව. ඒ අනුව අපිට පේන දේ තමයි අනීතිකව තමයි මේ ස්ථානය පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. තවදුරටත් ප්‍රාදේශීය ලේකම් ඒ වගේම මේ ප්‍රදේශයේ සමාජ සේවා නිලධාරීන් සහ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් යොදවලා අපි තොරතුරු විමසා බැලුවා. ඒ අනුව අපිට දැනගන්නට ලැබුණා මේ ස්ථානයේ පුජ්‍යලයන් 68 දෙනෙක් රඳවලා රැකවරණය ලබා දීලා තියෙනවා. ඒ පුජ්‍යලයන් 68 දෙනා අතර 12 දෙනෙක් මේ හදිසි ගිනි ගැනීමේ තත්ත්වය හරහා මිය ගිහිල්ලා තියෙනවා. තවත් 6 දෙනෙක් රෝහල්ගත කරලා තිබුණා. ලියාපදිංචියෙන් තොරව අනීතිකව පවත්වාගෙන ගියපු ආයතනයක් වුවත් අපේ වගකිය යුතු රජයක් විදිහට මේ සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් වෙලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. ඒ අනුව අපි විශේෂයෙන්ම ඉතිරි වෙලා හිටියා 48 දෙනෙක්. ඒ අය අපි වහාම දැනුම් දීලා වැඩිහිටියන් ඒ අය සහ අනිකුත් අය ඒ පවුල්වල ඥාතීන්ට හිතවතුන්ට කැමති නම් නැවත තමන්ගේ බාරයට ගන්න ලෙස ආරාධනා කරා. ඒ අනුව කීප දෙනෙක් නැවත වුන් තමන්ගේ පවුල්වලට රැගෙන ගොස් තිබුණා. ඉතිරි වෙලා හිටියා අයගෙන් අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් ලෙස අපේ රටේ බලපවත්නා නීතිය අනුව පිළිගන්නා පුජ්‍යලයන් 8 දෙනෙක් හිටියා. ඒ පුජ්‍යලයන් 8 දෙනා අපි අපේ මේ අවුරුද්දේ මාර්තු මාසයේ අපි අපේ රජය විසින් ආරම්භ කරා කතරගම ප්‍රදේශයේ සිල්ල නමින් වැඩිහිටි පුජ්‍යලයන් රැකබලා ගැනීමේ පුහුණුව හා පර්යේෂණ මධ්‍යස්ථානයක්. ඒ මධ්‍යස්ථානයට අපි ඊයේ දවසේම යොමු කරනු ලැබුවා. ඒ වැඩිහිටියන් 8 දෙනා. ඉතිරි අය සැබෑ ලෙසම වැඩිහිටි පුජ්‍යලයන් නෙමෙයි. ඒ අය සමහරක් දෙනෙක් යම් යම් ආබාධ සහිත තත්ත්වයන්ගෙන් පෙළෙන අය. සමහර අය ඒ පවුල්වල ඥාතීන් හිතවතුන් විසින් විවිධ හේතු නිසා රැකවරණය සඳහා මේ ස්ථානයට බාර දුන්න අය. ඉතින් ඒ අය වැඩිහිටියන් නොවන නිසා ආබාධ සහිත පුජ්‍යලයන් ඉන්න අය ආබාධ සහිත පුජ්‍යලයන් රැකබලා ගන්නා රජයේ ලියාපදිංචි මධ්‍යස්ථාන වලට යොමු කිරීමට අපි ඊයේ දිනේ කටයුතු කරා. ඊට දෙමාපියන්ට සහ අනිකුත් බාරකරුවන් ඉන්නවා නම් ඒ අයට බාර ගැනීම සඳහා නිවේදන කරා. එහෙම බාර නොගත් 39 දෙනෙක් හිටියා. ඒ 39 දෙනාම මේ වෙනකොට රජයේ ලියාපදිංචි ආයතන වලට අපි යොමු කරලා කටයුතු කරමින් ඉන්නවා. ඊට අමතරව තියෙන කරුණ තමයි අපේ රටේ වැඩිහිටි තනත්තන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා නම් ඒ සඳහා ලියාපදිංචිය නීතිමය වළංගුභාවය ලබා ගැනීම අවශ්‍යයි. අපේ ආණ්ඩුව බලයටපත් වුණාට පස්සේ මේ 2000 අංක 9 දරන පනත සංශෝධනය කරලා ඒ පිළිබඳව නීති තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරා. පසුගිය වර්ෂයේ අගභාගයේදී මේ පනත වැඩිහිටි තනත්තන් රැක බලා ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත
අපි සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයේ සම්බන්ධයෙන් අපිට අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව අපි ඒ අවශ්‍ය සංශෝධන කරලා මේ වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා නීතිපති නිෂ්කාශනය සඳහා. ඒ වගේම අපි හඳුනාගත්තු තවත් කාරණයක් තමයි අපි බලයටපත් වුණාට පස්සේ වැඩිහිටි පුද්ගලයන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන ගණනාවක් තිබෙනවා. අපිට මේ වෙනකොට අපි තොරතුරු එකතු කරන්න පටන් ගත්තා පසුගිය වසර එකහමාරක කාලය තුල. ඒ අනුව අපිට තොරතුරු ලැබිලා තියෙනවා ලංකාවේ 455ක් පමණ වැඩිහිටි තැනැත්තන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන පවතින බව. එයින් අපි විසින් කරනු ලැබූ දිරිගැන්වීම් හරහා 148ක් මේ වෙනකොට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය ලියාපදිංචි කරලා තියෙනවා. මේ මධ්‍යස්ථානවල ගුණාත්මක තත්ත්වය ඉහළ නැන්වීම සඳහා ඒවා කිසියම් ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මැදිහත් කිරීම තමයි වර්තමාන රජයේ ප්‍රතිපත්තිය. අපි විශේෂයෙන්ම අපේ පොහොසත් රටත් ලස්සන ජීවිතයක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි සඳහන් කරා අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුවදායක විශ්‍රාම දිවියක් උරුම කර දීම වෙනුවෙන් අපි කටයුතු කරන්න ඕන. ඒ අනුව අපි තේරුම් ගත්ත කාරණයක් තමයි පවත්නා නීති සහ රෙගුලාසි ප්‍රමාණවත් නොවන බව. ඒ අනුව තමයි මේ වැඩිහිටි පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලියක අපි නිරත වෙලා ඉන්නේ. ඊටත් අමතරව අපි කල්පනා කරා මේ වැඩිහිටි පුද්ගලයන් රඳවා තබා ගන්න රැඳවුම් මධ්‍යස්ථාන නියාමනයක් කරන්න ඕන. ඒ නියාමනයේ සඳහා අවශ්‍ය රෙගුලාසි මේ පසුගිය දශක කිහිපෙම මේ රටේ බලය හැබවපු ආණ්ඩුව විසින් සකස් කරලා ක්‍රියාත්මක කරලා නැහැ. ඒ නිසා අපි රෙගුලාසි සකස් කිරීම ආරම්භ කරා. පසුගිය මාස 9කට අවසන් කාලය පුරා ලංකාවේ වැඩිහිටි තැනැත්තන් පිළිබඳව කටයුතු කරන විශේෂඥතාවයක් තියෙන අත්දැකීම් තියෙන පුද්ගලයන් සම්බන්ධ කරගෙන අපේ වැඩිහිටි තැනැත්තන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරලා ඒ ජාතික ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා මේ වෙනකොට අපි ඒ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ ජාතික ප්‍රතිපත්තියට සමගාමී විදිහට වැඩිහිටි තැනැත්තන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන නියාමනයේ සඳහා අපි රෙගුලාසි සකස් කරා. ඒ රෙගුලාසි සකස් කිරීමේදී දැනුම අධ්‍යක්ීම් සහිත පුද්ගල විශේෂඥතාවයේ තියෙන ප්‍රාමාණික දැනුම තියෙන අය සම්බන්ධ කරගත්තා. ඒ අනුව හදාගත්තු ඒ මූලික කෙටුම්පත අපි වැඩමුළු ගණනාවක් තියලා ඒ අවසන් කෙටුම්පතක් දක්වා අපි මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ ගෙනාවා. ඒ කෙටුම්පත අපි පාර්ශ්වකරුවන්ගේ හමුවකදී සාකච්ඡා කරලා අවසන් කෙටුම්පත මේ වෙනකොට සකස් කරලා තියෙනවා. නමුත් අපේ රටේ බලාත්මක නීතිය අනුව 1989 13 වෙනි ව්‍යවස්ථාවට සිදු කරපු 13 වෙනි සංශෝධනය අනුව මේ වැඩිහිටි තැනැත්තන් ඇතුළු සමාජ සේවා විෂය පළාත් සභා විෂයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා අපිට නීතිමය උපදෙස් ලැබුණා මේ රෙගුලාසි බලාත්මක කිරීමට පෙර පළාත් සභා සමග සාකච්ඡා කරලා එකඟතාවයක් ලබා ගන්න කියලා. මේ වෙනකොට තියෙන්නේ මේ අවසන් රෙගුලාසි පළාත් සභාව සමග සාකච්ඡා කරලා එකඟතාවයක් ලබා ගැනීම. පළාත් සභාවත් සමග වලින් එකඟතාවය ලැබුණු විගසම වැඩිහිටි තැනැත්තන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන නියාමනය කිරීමේ රෙගුලාසි අපි බලාත්මක කරනවා. මේ අවස්ථාවේදී අපි විශේෂයෙන්ම මහජනතාවගෙන් ඉල්ලන්න කැමතියි තමන්ගේ පවුලේ සමාජිකයන් රැකබලා ගැනීම තමයි අපි සංස්කෘතික වශයෙන් අපි සමාජයක් වශයෙන් අපි උනන්දු කරන්නේ. අපේ රටේ වසර දහස් ගණනක පැවතිච්ච සංස්කෘතිය අනුව අපේ දෙමව්පියන් අපි රැකබලා ගත්තා. ඒ වගේම අපේ දරුවන් ආබාධිත අනාබාධිත කියන්නේ නැතුව අපි රැකබලා ගත්තා. ඒ නිසා පවුල තුල රැකබලා ගැනීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඕන්ට රැකවරණය ලැබෙන්නේ තමන්ගේ අසල්වැසියන්ගෙන් නෙමෙයි තමන්ගේ ඥාතීන්ගෙන් තමන්ගේ හිතවතුන්ගෙන් යම් ප්‍රමාණයකට ලැබෙනවා ඇති. නමුත් තමන් තමයි තමන්ගේ පවුලේ අය රැකබලා ගත යුත්තේ. පවුලේ රැකබලා ගැනීමට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ආදායම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි දැනටත් ආබාධ සහිත පුද්ගලයන් සඳහා අඩු ආදායම්ලාභී විශේෂ දීමනාවක් ලබා දෙනවා මාසික රුපියල් 10000ක. වැඩිහිටි තැනැත්තෙක් නම් මාසික රුපියල් 5000ක දීමනාවක් ලබා දෙනවා. ඊට අමතරව ආබාධ පුද්ගලයන් සහ වැඩිහිටි පුද්ගලයන් ඉන්න පවුල් වලට අඩු ආදායම්ලාභී නම් ඔවුන්ට නිවාස ලබා ගැනීම සඳහා පහසුකම් සලසලා තියෙනවා. සනීප ආරක්ෂක කටයුතු වැඩි දියුණු කර ගැනීම සඳහා අපි මුදල් ආධාර දෙනවා. ඊට අමතරවත් ආබාධ සහිත පුද්ගලයන් නම් ඒ උපකරණ ඒවා ලබා ගැනීම සඳහා
රජයේ මැදිහත් වෙලා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඒ නිසා පවුල තුළ රැක බලා ගැනීම තමයි වඩාත්ම යෝග වෙන්නේ. යම්කිසි හේතුවක් නිසා තමන්ගේ පවුල තුළ තමන්ගේ වැඩිහිටියන් රැක බලා ගැනීමට අපහසු නම් විතරක් නීතිමය පසුබිමක් යටතේ උසාවිය හරහා අපිට එනවා නම් ඔවුන් රැක බලා ගැනීම සඳහා මේ වෙනකොට රජයේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සයිබල ගැනීමේ අමාත්‍යාංශයේ යටතේ තිබෙන ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මේ වෙනකොට වැඩිහිටි තැනැත්තන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථාන 3ක් කුරුණෑගල පන්නල ඒ වගේම ගම්පහ සහ කතරගම ප්‍රදේශයේ පිහිටවලා තියෙනවා. මේ මධ්‍යස්ථාන වලට යොමු කරලා අවශ්‍ය පහසුකම් රැකවරණය ලබා දීමටත් අපි රජයක් විදිහට සූදානම්. ඒ වගේම මම ඉල්ලීමක් කරන්න කැමතියි අනීතිකව වැඩිහිටි පුජ්‍යලයන් රැක බලා ගන්නා මධ්‍යස්ථාන පවත්වාගෙන යන සියලු දෙනාට වහාම ඒ ආයතන ලියාපදිංචි කරන්න ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ එහෙම ලියාපදිංචියකින් තොරව අනීතිකව පවත්වාගෙන යනවා නම් ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අපි අනිවාර්යයෙන්ම ඒ ක්‍රියාමාර්ගත් අපි ගන්නවා කියන එකත් මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි.